අතගරු රවි කරුණානායක මහතා ආනවා දීවර හා වරාය සම්පත් සංවර්ධන ගරු අමාත්‍යතුමා අන්න මගේ නිල නාමය වෙනස් කරා. ගරු නියෝජක කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නය 2011 2012 වර්ෂවල සහ 2013 වර්ෂයේ මේ දක්වා කාලය තුල අපනයනය කළ මාළු ප්‍රමාණය වෙන් වශයෙන් කොපමණද? 2000 පළවෙනි එක අපනයන ද්‍රව්‍ය ඉස්සන් 2011 වර්ෂයේ මෙට්‍රික් ටොන් 1380යි, 2012 1078යි, 2013 1510යි. පොකිරි ඉස්සන් 2011 වර්ෂයේ මෙට්‍රික් ටොන් 199යි, 2012 119යි, 2013 160යි. කකුළුවන් මෙට්‍රික් ටොන් 2104යි 2011 දී, 2012 දී 1557යි, 2013 2760යි. හතර මූදු කුඩල්ලන් මෙට්‍රික් ටොන් 272යි 2011 දී, 2012 දී 255යි, 2013 350යි. විසිතුරු මසුන් ප්‍රමාණය ගණනය කළ නොහැක. වටිනාකම මං කියන්නම්. විසිතුරු මසුන් 2011 දී මිලියන 1112යි, 2012 දී මිලියන 865යි, 2013 දී මිලියන 633යි. 6 හක්බෙල්ලන් හා වරල් එක 2011 දී මෙට්‍රික් ටොන් 413යි, 2012 දී 325යි, 2013 දී 640යි. මෝර වරල් 2011 දී මෙට්‍රික් ටොන් 91යි, 2012 දී 56යි, 2013 දී 50යි. මේක අද ලෝකේ තහනම් කරලා තියෙනවා. ඒකයි. 8 මොලස්කාවන් 2011 මෙට්‍රික් ටොන් 1023යි, 2012 දී 1624යි, 2013 1980යි. මාළු බොකු 2011 දී මෙට්‍රික් ටොන් 4යි, 2012 දී 2යි, 2013 දී 5යි. මාළු මෙට්‍රික් ටොන් 2011 දී 12594යි, 2012 දී 13229යි, 2013 දී 16580යි. වෙනත් ඒවා මෙට්‍රික් ටොන් 2011 දී 382යි, 2012 දී 370යි, 2013 දී 395යි. සියල්ල ගත්තාම 2011 වසරේදී මෙට්‍රික් ටොන් 18462ක් කරලා තියෙනවා අපනයන. 2012 දී 18633යි, 2013 දී 24430යි. තුනෙන් එකකින් වැඩි වෙලා තියෙනවා. දෙවැනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මත්ස්‍යයන් හා මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය කරන රටවල්. යුරෝපා සංගමයට අයත් රටවල් තමයි බෙල්ජියම, සයිප්‍රස්, චෙක් රජය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්ත, පෝර්ලන්තය, ස්පාඤ්ඤ, ස්වීඩනය, එක්සත් රාජධානිය. යුරෝපීය සංගමයට අයත් නොවන රටවල් නෝර්වේ සහ ස්විට්සර්ලන්තය. වෙනත් රටවල් ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඕස්ට්‍රේලියාව, හොංකොං, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඊශ්‍රායලය, මාලදිවයින, දෝහා කටාර්, සිංගප්පූරුව, වියට්නාමය, තායිවානය, මැලේසියාව, කුවේටය, නවසීලන්තය, දකුණු කොරියාව. 3 ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන සමාගම්. Tropico Frozen Foods Limited, JC Foods Processing Private Limited, Global Sea Foods Private Limited, Apollo Marine International Private Limited, JP Fresh Products. හතරවෙනි එක සමාගම් හඳුනා ගැනීම සිදු කරනු ලබන්නේ ප්‍රථම ලියාපදිංචියේ සිදුවන අවස්ථාවේදී සිදු කරන ලබන ව්‍යාපාර කටයුතු අනුව වර්ගීකරණය කරමිනි. තවද මේ සමාගම් වෙනත් ක්‍රියාකාරම්වල නිරත වන අවස්ථාද වේ. එබැවින් දීවර කටයුතු මත උද්ගත වන බදු සම්බන්ධව වෙන්වෙන් වශයෙන් දැක්විය නොහැක. වෙනත් ක්‍රියාකාරකම් මත ගෙවිය යුතු බද්ද ඇතුළව 2010 2011 තක්සේරු වර්ෂය සඳහා මුළු ආදායම් බදු බැඳියාව පාත පරිදිය. තක්සේරු වර්ෂය 2010 2011 මුළු ආදායම් බදු බැඳියාව රුපියල් මිලියන 15යි 1,29,478යි. තක්සේරු වර්ෂය 2011 සිට 2012 සිට ඉදිරියට 1/4/2011 සිට දින සිට ක්‍රියාත්මක වන පරිදි 2011 අංක 22 දරන දේශීය ආදායම් සංශෝධන පනතේ 16 ආවගන්ති අනුව මාළු ඇල්ලීම සඳහා ව්‍යවසායකයන් ලබන ලාභ සහ ආදායම් බද්දමින් නිදහස් වේ. ප්‍රධාන අපනයන සමාගම් වල සේවකයන් සංඛ්‍යාව. Tropico Frozen Food සමාගම 197යි, JC Food Processing පුද්ගලික සමාගම 97යි, Global Sea Food පුද්ගලික සමාගම 254යි, Apollo Marine International පෞද්ගලික සමාගම 110යි, JP Products සමාගම 73යි, එකතුව 731යි. ඊට පස්සේ අහනවා 6 වෙනි ප්‍රශ්නය මාළු අපනයනය කිරීම තවත් රටවල් දක්වා ව්‍යාප්ත කළ හැක. ඔව්, වෙනත් රටවල් වලට පුළුල් කළ හැක. අනිත් එක එක යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ දීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ නිෆ්නේ
පිටුව ඇති අතර ඒ කාර්යභාරය වන්නේ ආධුනිකයින් සහ දීවර ක්ෂේත්‍රයට අදාළ වෘත්තීය පුහුණු පාඨමාලා පැවැත්වීමයි. එසේ වුවද දීවර ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන්නන් සඳහා එක් දින හා උපරිම වශයෙන් දින 3ක් දක්වා වන පුහුණු වැඩමුළු පමණක් මෙම ආයතනයෙන් පවත්වාගෙන යනු ලබයි. ඊට පස්සේ ආන්නේ දෙවැනි එක නොයසේ නම් එවන් පුහුණු පාසලක් සිවිතුවීමට පැන නොනගී පැන නොනගී. ඔබ ස්තුතියි ඇමතුමනි සවිස්තර පිළිතුරක්. අනිත් ප්‍රශ්නාංක 8 ගරු